කපිල ඇයි සර් පොඩ්ඩක් මෙන්න එනවා එදගන්න මොකෝ සර් ෆේස් එක සීන් එක කියන්නේ කපිල මම අද උදේ ඉඳලා සෝෂල් මීඩියා වල පොඩ්ඩක් එහාට මෙහාට යනකොට මම දැක්කා අර විනාශල ආපදා සීන් එකත් එක්ක ආධාර දෙන වැඩ පිළිවෙලක් යනවනේ. ඔව්. අපිට ලකුණු පොඩ්ඩක් දාගන්න පුළුවන්. ඒකේ ලකුණු දාගන්න කොහොමද සර්? අයියෝ බං කපිල. ආධාර ටිකක් දුන්නා. වීඩියෝ එකක් දැම්මා. ප්‍රසිද්ධිය නේ බ වරින්නේ මේ වෙලාවේ. යකෝ සමාජ සේවයක් කරන්නේ ගොඩක් දේවල් අරමුණු කරගෙන. ඊළඟ ඡන්දෙට ජොයින් වෙන්න අවස්ථාවක් නේ බම් මේක. මිනිස්සු උතරට යනවා කියන්නේ. උඹට තේරෙනවද? ඒක හරි සර්. ඒ වුණාට හරිද වැරදිද මට වැඩක් නැහැ. ආධාර දෙන්න හොඳ තැන් දෙක තුනක් බලලා වැඩේ සංවිධානය කරපයික්මන්. හරි සර්. මේ උඩගන්ද තියෙන්නේ. උඩගන්ද පැත්තේ ඉන්න ඔය ආධාර බෙදෙන සීන් එකේ ඔය මේ දවස්වල බැහැලා වැඩ කොල්ලේ. මං ඌ කන්ටැක්ට් කරගන්නද? කවුරු හරි කමක් නැහැ බං. වැඩේ ඉක්මනට කරපන්. හෙලෝ රසික මල්ලි. කවිලා කියන්නේ වැඩක්ද කතා කරන්න පුළුවන්ද? ලොකු වැඩක් කියන්නේ මම මේ නායකයෙකුට ඉන්නේ. මොකද වෙන්න ඕනේ? මේකයි අපි ලොක්ක පොඩි වැඩක් කරන්න යන්නේ. මට අනාථයෝ තුන් දෙනෙක් කොහෙන් හරි ගමන්න වෙලා දීපන්කෝ. අනාථය කිව්වේ? අයිසේ අනාථය කියන්නේ මේ ගම් වතුර නායකයෝ ඔය සීනලින් අනාථ වෙච්චෝ. වෙන කවුද? අනාථය නෙවෙයි කපිලා අයියා. මේ මිනිස්සු කියන්නේ අවතන් මිනිස්සු කියලා. හරි මොකුණුනක් කමන්නේ. හරිද? අපි අද හවස එනවා වැඩ ලැසි කරලා දීපන්. හරි කපිල මම වැඩ සෙට් කරන්න. ඔයා එහෙම උත් හවසට එන්නකෝ. හරි ඕකේ. මල්ලි වැඩේ හරි නේද? වැඩේ නම් හරි අයියා. අහිංසක ළමයි දෙන්නෙක් වගේ තමයි ආධාර දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. අපි එන යන්ද? හරි මල්ලි යන් මහත් වෙන කාර් එකේ මම මහත් එක්කන් එන්න. අක්කේ මට බඩගිනීනේ. කණ්ඩකුත් නෑනේ මල්ලි. අම්මා හිටියනම් බඩගින්නේ ඉන්නේ නෑනේ අක්කේ. පුතේ කණ්ඩ. තව දුක් කන්ද නිම්මා මාත්‍ය මේ ඉන්නේ මම අර කියපු දරුවෝ දෙන්න. කපිල බඩු ටික මම දෙන්නම්. ඔබ වීඩියෝ එක හොඳට ගනින් ඈ. හරි සර්. එලකි. පොඩ්ඩක් හිටපන්. මේකෙන් වීඩියෝ එක කරපන්. ඊළඟ බඩු ටික මට. එන්න සර්. හරි යමු. දුවේ කෑවද ඔයගොල්ලෝ? හරි කමන්නේ. මේ බඩු ටික තියාගන්නකෝ ඔයගොල්ලෝ. ගනි බලන්න වීඩියෝ. ඒක හරියට ඇවිල්ලා නෑනේ කපිල. මේක තව පාරක් ගන්න වෙනවා. හොඳට ගනින් මේක. අපි දුකනේ ප්‍රොමෝට් කරන්න ඕනේ බං. ගමු සතාව පාර. ගමු. දැන්වත් ගනින් හරි. නුවේ මල් ටික පොඩක් දෙන්නකෝ. වීඩියෝ එක තව පාරක් ගන්න ඕනේ අපි. යායට පෙනෙනා කෙත්ත සරුවේ ගාවිතු මුතුවේ නුඹ මමිනේ උදින පියුමේ ලය පතුලේ මා
ඉන්නේ බං හරියට. තිය. මහත්තයා මම නම් හිතුවේ නෑ ඔයාලා මෙහෙම දෙයක් කරයි කියලා. මේක කරන්න දෙන්න බෑ මහත්තයා. ඇයි බං ඉතින් වැඩේ ලස්සනට කරුණානේ. අපේ වැඩෙත් හරි. පොඩි උණ බඩු ටිකක් හම්බුණා. උඹටත් වෙන්න ඕන දෙයක් තියෙනවා නම් කපිලට කියපන්. එතනින් එහාට වැඩේ ඉවරයි. එහෙම නෙවෙයි මහත්තයා. මේ ළමයි ඉන්නේ. මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. ඒ වගේ වෙලාවක මේ වගේ දෙයක් කරන එක වැරදි නේද? මේ ළමයින්ගේ අම්මයි තාත්තයි දෙන්නම මේ වෙච්ච ආපදා තත්ත්වයක් එක්ක ජීවිතෙන් වන්දි වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ තනි වෙලා අසරණ වෙලා ඉන්න ළමයි දෙන්නෙක්ගෙන් ඔය වගේ ප්‍රයෝජනයක් ගන්න එක හරි කැතයි නේද මහත්තයෝ? ඒක නෙමෙයි නේද කරන්න ඕනේ. උදව්වක් කරනවා නම් ඒ උපකාරය හදවතින්ම කරන්න ඕනේ. නැත්තම් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඒ ළමයින්ගේ අනාගතය විනාශ කරන්න එපා. ඒ වගේම මහත්තයෝ ඒ ඉන්නේ හිඟන්නවත් අනාථේවත් නෙමෙයි. ඒකින්ද මේ වගේ කරදරයක වැටිච්ච වෙලාවක මේ මිනිස්සුන්ගේ මූණු පෙන්නලා වීඩියෝ දාලා ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය නැති කරන්න එපා. ඒකින්ද මේ කරපු වැඩ යගෙනවා. නමුත් ආයේ මේ වගේ වැඩ කරන්න එපා මහත්තයෝ. හරි මල්ලි. මට වාගේ වීඩියෝ මේ ව්‍යසනයෙන් අවතැන් වූ අපේම ජනතාවට අපේ සහාය අවශ්‍යම මොහොතයි. අපි ඔවුන්ට සහායමු. ඔවුන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරමු. ඔවුන් අවතැන් වූවන් මිස යාචකයන් නොවේ.